අයිබෝන්. ඉතින් කාගේ හරි රැකියාවක් කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් රැකියාව කියන එක අත්‍යවශ්‍යයි. මේ කාලේදී වුණත් අතීතයේදී වුණත් ඇත්තටම අත්‍යවශ්‍ය සාධකයක් තමයි රැකියාව කියලා කියන්නේ. මොකද රැකියාවක් නැතුව අපිට ජීවන උපාය මාර්ගයක් නැතුව අපිට ජීවත් වෙන්න ඉතාම අපහසුයි. නැත්නම් ජීවත් වෙන්න බෑ ඇත්තටම. ඉතින් එකපාරම අපේ රැකියාව අහිමි වෙනවා කියලා එක රැයකින් දැනගන්න ලැබුණොත් ඇතිවෙන හැඟීම සම්බන්ධයෙන් ඔබට හිතලා බැලුවොත් තේරෙනවා කොයිතරම් අමාරුක වැටෙන වැඩක්ද ඒක කියලා. මානසිකවත් ආර්ථිකවත් හිතා ගන්න බැරි මට්ටමකට වැටෙනවා. ඒක ආය 아무තු දෙයක් හිතන්න දෙයක් නැහැ. ඔන්න ඒ වගේ අවුරුදු 40ක් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කරපු next ඔබට මතක ඇති මම මේ අමතරව කිව්වොත් එහෙම next ඩෙනිමක් එහෙම සෑහෙන ජනප්‍රිය තරුණයන් අතර ඔබට මතක නම් පහුගිය කාලේ තිබ්බා. ඉතින් අන්න ඒ next ඇඟලුම් ආයත නැත්නම් ගාමන්ට් එක එකපාරම වසා දමා තිබෙනවා අවුරුදු 40ක් ශ්‍රී ලංකාවේ ඉඳලා බ්‍රිතාන්‍ය ආයෝජකයෙක් කියලා කියන්නේ. ඉතින් ඒකෙන් 1400ක් එක රැයෙන් පාරට වැටලා තියෙනවා කටුනායක. ඉතාමත් කනගාටුදායක සිද්ධියක් බවට පත් වෙලා තිනවා. වුණුත් කියලා තියෙන්නේ ඇත්තටම උන්ට කරන්න අමාරුයි, මෙහෙයුම් පිරිවැය වැඩි, ලාභයක් නැහැ. ඒ නිසා උන් මේක අතහරිනවා. නැත්නම් වසර ගාණක් තිස්සේ කම්මල ලාභ නොලැබීම හේතුවෙන් කම්මල වසා දැමීමට පාලන අධිකාරිය තීරණය කරා කියලා එක රැයෙන් ඔවුන් පණිවිඩයක් තියලා වැඩේ අවසන් කළා තියෙනවා. ඉතින් 1416කට next ආයතනයේ රැකියාව අහිමි වුණා කියලා සඳහන් වෙනවා. හැබැයි තව 1400කට විතර, මේක 2825ක් විතර හිටියා කියලා කියනවා. 1400කට විතර වෙනත් තැන්වල වැඩ කරපු ඒ අයගේ රැකියාව සුරක්ෂිත වුණා කියලා. නැත්නම් ඒ රැකියාව තියෙනවා. අර 1400ක් තමයි පාරට වැටලා තියෙන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම සංවේදී කතන්දර මේ වන විට එළියට පැමිණෙමින් තිබෙනවා සේවකයන්ගේ. සමහර සේවකයෝ මෙන්න මෙහෙම කිව්වා කියලා BBC වාර්තා කරලා තියෙනවා. මේක දැනගත්ත වෙලාවේ ඉඳන් මේ වෙනකල් වතුර ටිකක්වත් බිව්වේ නැහැ. කන්නේ නැතුව හිටියේ. අවුරුදු 33ක් මම මේ කටුනායක නිදහස් වෙළඳ කලාපේ next ඇඟලුම් කම්මලේ සේවය කරා කියලා එක සේවිකාවක් කියලා තියෙනවා. ඉතින් ඒ වගේම මම දැක්කත් සමහරක් අය කියලා තියෙනවා දැන් අවුරුදු 53ක් 54ක් විතර වෙනවා. එතකොට අපිට ආයතනයකට වැඩට ගන්නෙ නැහැ. අපේ මුළු පවුලම නඩත්තුනේ මේකෙන්. ඉතින් අපි කොහොමද දැන් අවුරුදු 56ක් වෙලා වෙන තැනක වැඩට යන්නේ කියන කතාව. එතකොට මේ පණිවිඩය දැනගත්තට පස්සේ රෑ 12 වෙනකන් ඒ විදිහටම හිටියා අදාහ ගන්නට බැරුව ඔබට පේනවා ඉතින් මානසිකව කොච්චර මේ අපේ මිනිස්සු වැටෙන්නට ඇද්ද කියලා. ඉතින් මේකේ පැති දෙක තුනක්ම තියෙනවා. ඉතින් ආයෝජකයාට නැත්තම් මේ කර්මාන්තයේ අයිතිකාරයාට බනින්නත් ටිකක් අමාරුයි. ඉතින් වෙලාව තමයි මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ පිරිවැය ඉහළ යාම. අපි දන්නවා ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයත් එක්ක ගොඩාක් අර්බුදකාරී තත්ත්වයන්. ඒ වගේම දැන් අපි දන්නවා ට්‍රම්ප් ඇමරිකාවේ මේ බදු වැඩි කරලා තියෙනවා. ඒක තාම ක්‍රියාත්මක නොවුනත් ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකත් එක්ක ලොකු බලපෑමක් එන්න පුළුවන්. ඒ නිසාම වෙන්න පුළුවන් මොන් කලින්ම මේ තීරණ ගන්න කියලාත් අපිට නිකන් හිතන්න පුළුවන්. ඒ වගේම තවත් අය කියනවා මගේ අම්මයි තාත්තයි ඒ දෙන්නම වයසයි. අම්මා පැරලයිස් මාස 2කට විතර කලින් ඒ අයගේ බේත් ගන්නේ ඔක්කොම බලන්නේ මම මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. අසරණ වෙලා ඉන්නේ. වසර 7කට වැඩි කාලයක් කම්මලේ වැඩ කරා කියලා BBC නාලිකාවට උන් කියලා තියෙනවා. ඇය මාතර ප්‍රදේශයේ ඉඳලා ඇවිල්ලා මෙහි නැවතිලා ඉඳලා පවුලත් නඩත්තු කරගෙන වැඩ කරලා තියෙන්නේ කියලා කියන්නේ. ඒ වගේම යාළුවෝ ගොඩක් බෝඩින් වල ඉන්නවා කියලා තව සමහර අය කියලා තියෙනවා. දුර බැහැර ඉඳලා ඇවිල්ලා next එකේ වැඩ කරපු. ඉතින් පිටින් ආපු අය මොකද කරන්නේ කියලා සමහර අය කියනවා. අපි උදේ ෆැක්ටරියට ගියාම එන්න දුන්නේ නැහැ. අපිව ඇතුළට ගත්තේ නැහැ. එතනදී තමයි මේක ඔවුන් දැනගෙන තියෙන. සමහරක් අය අසරණ වුණා කියලා සඳහන් කරනවා. පෙර දැනුම් දීමකුත් නැහැලු. ළමයි ඉන්න අම්මලා ඉන්නවා. ඉස්කෝලේ යන අම්මලා ඉන්නවා. අම්මලා තාත්තලා නඩත්තු කරන අය ඉන්නවා. බෝඩින් වලට ගෙවන්න ඕනි. කඩවල් වලට ගෙවන්න ඕනි. මෙයාගේ අතේ සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. ලැබෙන පඩිය ප්‍රමාණවත් නැහැ. ෆැක්ටරියෙන් දෙන කෑම එක කාලාවට පස්සේ හුඟක් වෙලාවට බඩගින්නේ ඉන්නේ. එහෙම අසරණ වෙලා ඉන්න මිනිසුන් මෙහෙම පාරේ එළියට දැම්මහම ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මේ සේවකයෝ කියලා තියෙනවා. ඔබට පේනවා ඇති කොතරම් ජීවිත ඇත්තටම සංකීර්ණද කියලා මේ
ඇඟලුම් කම්හල්වල නැත්තම් වෙළඳ කලාපයේ සිටින විශේෂම කාන්තාවෝ මේවා වැඩි හරියක්ම වැඩ කරන්නේ අම්මලා අක්කලා නංගිලා අපේ කාන්තා පාර්ශවය. ඉතින් කාන්තා පාර්ශවය වෙනුවෙන් පෙනී ඉන්නවා අර මේ කියලා ගොඩක් කට්ටිය කතා කරාට මොවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් එළියට එන්නේ මෙන්න මේ වගේ දේවල් එළියට එනකොට ඉතින් සේවක සේවකාවන්ගේ අයිතිවාසිකම් වලට පෙනී හිටින මේ වෘත්තීය සමිති එහෙමත් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඔවුන් වෘත්තීය සමිති ප්‍රශ්නයක් නැත්නම් වෘත්තීය සමිති බලපෑමක් නිසාද මේක මෙහෙම වුණේ කියලාත් පොඩි ප්‍රශ්නයකුත් මෙතන දැන් මේ BBC වාර්තාවෙම තියෙනවා. නමුත් වෘත්තීය සමිති නායකයෝ නම් කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඔව් පඩි වැඩි කරලා ඉල්ලුවා. සමහර ඒවා ලැබුණා. ඉතින් ඔහොම කතන්දර ටිකකුත් මෙතන අර්බුද ගන්නවකුත් තියෙනවා. වෘත්තීය සමිතිකුත් මේක අස්සේ තියෙනවා. ඒකත් කියන්න ඕනේ. ඉතින් එංගලන්තයේ ප්‍රධානියා කියලා තියෙනවා අපි මේක වහලා දානවා කියලා. ඔවුන් මාධ්‍ය නිවේදනය වෙලා තියෙනවා. ඒ වගේම මේ වෘත්තීය සමිතිය අය මේ එංගලන්ත ප්‍රධානීන්ට විරෝධතාවය දක්වලා තියෙනවා. නමුත් මහා ලොකු සාර්ථකත්වයක් මෙතන ඇවිල්ලා නැහැ වගේ එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් වෘත්තීය සමිතිය අය කියනවා මේ වෘත්තීය සමිතිය අපි ඒගොල්ලන්ට නැමෙන්නේ නැති හින්දා තමයි මේ වගේ එකක් කරේ කියලා. ඉතින් වෘත්තීය සමිති ටෝක් තමයි එතන තියෙන්නේ. ඉතින් වෘත්තීය සමිති ටෝක් දුන්නා කියලා අන්තිමේට මෙතනදී මේ කම්මල අරගන්න නම් බැරි වෙයි කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් වෘත්තීය සමිතියක් පිහිටවනවද නැද්ද ඕකේ බලපෑම් කරනවද නැද්ද කියනවට වඩා දැන් අපිට ඇත්තටම රැකියාවක් ආරක්ෂා කර ගැනීම සහ රැකියාව කරන ස්ථානයේ ලාභය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ ආයතනයක් වුණාම රජයේ ආයතනයක් වගේ නෙමෙයි පුද්ගලික ආයතන කියලා කියන්නේ ලාභ ලැබෙන්න ඕනේ. ලාභ ලැබුවේ නැත්තම් මේ ආයතන පවත්වාගෙන යන්න බෑ. මේකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් ආයතන පුද්ගලික ආයතනයක් එහෙම එකපාර සේවකයන් එළියට දාන්නත් බෑ. ඒක එකක්. හැබැයි සේවකයන් වුණාම ওই වෘත්තීය සමිතිය හරි කවුරු හරි දැනගන්න ඕනේ රජයේ ආයතන වගේ මේ උපරිම හූරලා ජනතාවගේ සල්ලි ගන්නවා වගේ ගන්නත් බෑ. මොකද ආයතන ලාභ ලැබුවේ නැත්නම් පුද්ගලික ආයතන ඒ ආයතන ඔටෝ ස්වයංක්‍රීයම නැති වෙලා යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ගෙදරක වුණත් ආදායමක් නැතුව අපි ජීවත් වෙන්න ගත්තොත් එහෙම ගෙදර බඩු මෝට්ටු විකුණලා ගේ විකුණලා ඉඩම විකුණලා අවසානයේදී අපි මොකුත් නැතුව ෂේ වෙලා යනවා. ඉතින් ඒ වගේ තමයි පෞද්ගලික ආයතනයක් කියලා කියන්නේ. රජ ආයතනයක් නෙමෙයි නම් දැන් ශ්‍රී ලංකන් විදුලි බල මණ්ඩලය ওই පාඩු ලබන රාජ්‍ය ආයතන තියෙනවානේ. ඒවා කොච්චර පාඩු ලැබුවත් වෘත්තීය සමිති වලට බලපෑම් කරලා පඩි වැඩි කර ගැනීම සහ ඕන දෙයක් කරගන්න පුළුවන්. මොකද ජනතා මුදල් එතනට එන හින්දා. නමුත් පුද්ගලික ආයතන වලට එහෙම කරන්න බෑ. අයිතිකාරයෝ අවසානයේදී මේ ගෙදර දින සල්ලි ගෙනහැල්ලා මේවට දාලා පාඩු ලැබමින් මේ පවත්වාගෙන යන්නේ රජ ආයතන වගේ. ඉතින් ඒක තේරුම් ගත යුතුයි. එකක්. ඉතින් දෙපැත්තම මේකේ තියෙනවා. ඉතින් කොහොම වුණත් ශ්‍රී ලංකාවේ ආයෝජකයන්ට දැන් මේකේ තව පැත්තක් තියෙනවා. මේකේ වන්දි පැකේජ් එකක් ගෙවනවා නම් මනම් කතන්දර කියනවා. මේකේ අවසාන කරොත් එහෙම අපි මේ කතන්දරේ ශ්‍රී ලංකාවේ ආයෝජකයන්ට අමාරුයිද කියන කතන්දරේ දැන් මෙතනින් එනවා. මේ ආයෝජකයෝ මෙහෙම කර්මාන්තශාලාව වහලා ගියොත් ඒක අලුතින් එන ආයෝජකයන්ට ලොකු බලපෑමක් බවට පත් වෙනවා. දැන් අපි කියනවා එන්න ආයෝජනය කරන්න අපි ඕගොල්ලන්ට පහසුකම් දෙන්නම් අනම්මනම් කියලා. ඉන්න අයත් වහලා යනවා කියලා ප්‍රවෘත්ති වාර්තා වෙන්න ගත්තොත් එහෙම විශේෂයෙන්ම විදේශ ප්‍රවෘත්ති වල මේවා සාමාන්‍ය යනවා. වාර්තා වෙන්න ගත්තොත් ලංකාවට ආයෝජකයන් එන්නේ නැහැ. ඉන්න කට්ටියත් යන හින්දා අපි කොහොමද එහෙ ගිහිල්ලා කරන්නේ කියලා ඒගොල්ලන් හිතලා ඉවරලා වැඩේ අවුල් වෙලා යනවා. ඉතින් ඒක තමයි මෙතන කියන්න තියෙන්නේ. ඉතින් ඊටාම කනගාටුදායක සිද්ධියක්. ඇත්තටම ශ්‍රී ලංකාවේ අපේ කාන්තාවන් වැඩියෙන්ම සේවය කරන ස්ථානයක ඔවුන් අපි දන්නවා සාමාන්‍ය කාන්තාවන්ට මහා ලොකු රැකියාවලුත් ශ්‍රී ලංකාවේ උත්පාදනය වෙලා නැහැ. ඊටාම ලේසියෙන් යන්න. ඉතින් මේ ලේසියෙන්ම සේවය කරන්න පුළුවන් තැන්වල යම්කිසි සාධනීය මහන්සියෙන් වැඩ කළා වැටුපක් ගන්න පුළුවන් තැන්වල මේ වගේ රැකියා අහිමි වෙනවා කියලා කියන්නේ මේකෙන් ඔවුන් විතරක් නෙමෙයි අමාරුවේ වැටෙන්නේ ඔවුන්ගේ පවුල්, ඔවුන්ගේ දෙමව්පියන්, ඔවුන්ගේ ළමයි මේ මුළු ප්‍රජාවක්ම අමාරුවේ වැටලා අවසානයේදී කොතනින් කෙලවර වේද කියලා අපි දන්නේ නැහැ. ඉතින් සමාජ ප්‍රශ්නයක් බවට අනිවාර්යෙන්ම පත් වෙනවා. ඉතින් වගකිය යුත්තන් මේ සමාගම් එක කතා කරලා උන්ට මොන හරි සාහන බදු සාහනයම දෙන්න පුළුවන්. ඒ වගේ ඒවා දීලා මේ රැකියා ආරක්ෂා කරගන්න මොකක් හරි වැඩපිළිවෙලක් කරොත් එහෙම මේ 1400 රැකියා ප්‍රමාණය ආරක්ෂා කරගන්න පුළුවන්. ඕන් දැන් යම් විරෝධතාවයන් පානවා කියලා එක ප්‍රවෘත්ති වාර්තා වෙනවා. නමුත් ඉතින් ඒවා පෑවට ආපහු රැකියාව ලැබෙන්නේ නැත්තම් මොනවා කරත් වැඩක් නැහැ. අනිත් කාරණේ තමයි රැකියාව ලැබිලා වැඩකුත් නැහැ. ආයතනේ ලාභ ලබන්නේ නැත්තම්. මොකද තව ටික දවසක් ගිහලා මැෂින් ටික විකුණලා තමයි පඩි ගෙවන්න වෙන්නේ. එහෙම කරන්න බැරි නිසා අනිවාර්යයෙන්ම යම් මේවට ක්‍රියාමාර්ග ස්ථාවර
ක්‍රියාමාර්ග ගන්නට ඕනේ. ඉතින් බදු සහන දෙන්න පුළුවන් නම් එහෙමයි මොන හරි සහන දීලා මේවා පවත්වාගෙන යාම තමයි ඉතින් කරන්නට වෙන්නේ වක්කියුත්තන්ට. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. ඉතින් යම් කිසි අවදානම් මට්ටමක රටේ ආයෝජන ශේෂ්ත්‍රය තියෙනවා කියලා මේවායෙන් පේනවා. ඉතින් ඉදිරියේදී එහෙම නොවේවා සහ එහෙම වෙන්න තියෙනවා නම් දැම්ම ඒවට මැදිහත් වෙලා වක්කියුත්තෝ ඒවා බේරගන්න කියලා තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. එහෙනම් මේ ප්‍රවෘත්ති මම මෙහෙම අවසන් කරන්න ඔබට කොහොමද?